දැන් එහෙම් මෙහෙන් යම් යම් කුමන්ත්‍රණ කරන්න උත්සාහ කරනවා. ඒ දන්නවා තව ටික කාලයක් තව අවුරුද්දක් දෙකක් මේ ආණ්ඩුව බලේ හිටියොත් නැවත ඒ පෞල් පාලනයට ඒ ජනතාද්‍රෝහී පාලනයට නැවත බලයට පත් වෙන්න ඉඩක් තියන්න මේ රටේ වැඩ කරන ජනතාව ලෑස්ති නෑ කියලා ඔවුන් දැන් තේරුම් අරන් ඉවරයි. ඇයි ඒ? හිතලා බලන්න. පහුගිය අවුරුදු එකමාර ඇතුළත නිදහසෙන් පස්සේ වසර 70 ගාණක් පුරා මේ රටේ වැඩ කරන ජනතාවට දිනා ගන්න බැරි වෙච්ච අයිතිවාසිකම් රාශියක් අපිට පහුගිය අවුරුදු එකමාර දිනා ගන්න පුළුවන් වුණා. අද අපේ ප්‍රධාන රැළිය පැවැත්වුවේ නුවරඑළියේ මලයක ජනතාවත් එක්ක. ඇයි ඒකට හේතුව? ඓතිහාසිකව කොන් කරලා තිබිච්ච ඓතිහාසිකව පරම්පරා ගානක් තිස්සේ පීඩාවටපත් කරලා තිබිච්ච මලයක ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුවෙන්. අන්න ඒ ආඩම්බරයත් එක්ක තමයි අද නුවරඑළියේ ප්‍රධානම රැළිය පවත්වන්නේ. ඒ විතරක් නෙමෙයි ලංකා ඉතිහාසයේ හැමදාම මොන ආණ්ඩුව ආවත් මෙරටේ රාජ්‍ය සේවක හිටියේ පාරේ. මෙරටේ ගුරුවරයෝ හිටියේ පාරේ. හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය සේවකයන්ට සිද්ධ වෙච්ච ඊයලම වැටුප් පැටි කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට කරලා තියෙනවා. මේක රාජ්‍ය සේවකගේ ආණ්ඩුවක්. මේක මාලයක ජනතාවගේ ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි කිසිම ආණ්ඩුවක් මෙරටේ පෞද්ගලික අංශයේ සේවකය ගැන ඈත් කරලා බැලුවේ නැහැ. හැබැයි අවුරුදු එකමාරක් ඇතුළත පෞද්ගලික අංශයේ සේවකයගේ අර ඇඟලුම් කර්මාන්තවල කරන සාධාරණීය සහෝදරියගේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාන්ගේ ආම වැටුප රුපියල් 30000 දක්වා අඩි කරලා තියෙනවා. අන්න ඒ ආඩම්බරත් එක තමයි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් ආදරණීය සහෝදර සහෝදරියන් අද අපේ මෙරට එකතු වෙන්නේ. රාජ්‍ය ප්‍රවාහන සේවය සෑම ආණ්ඩුවක් යටතේම බල්ලට දාපු විනාශයට දාපු CDP එක දුම්රිය සේවය අද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ පණ ගහලා ගිරලා ඉන්නවා. අන්න ඒ අභිමානත් එක තමයි පොදු ප්‍රවාහන සේවක සංගමය අද අපිත් එක්ක එකතුලා ඉන්නේ. දීවර ජනතාව ත්‍රිකුණාමලේ අපේ ආදරණීය දීවර ජනතාවට හැමදාම අපි මේ බස් නැතුම් බල ඉස්සරහා අබේපුර වටරවුමේ මේ හැමතැනකම දීවරයක් ගැටළු වෙනින් සටන් කරලා ඇති. හැබැයි දීවරය ගැන හිතන ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන පළවෙනි වතාවට ඉන්ධන සංවාරය වැඩි කරා. ඒ විතරක් නෙමෙයි ලෝකයේ ඉන්ධන අර්බුදය ඇවිල්ලා ඉන්ධන මිල වැඩිලා තියෙනකොට එයි බර දීවරට දෙන්න තියෙන්න සෑම ඉන්ධන ලීටරයකටම ඉන්ධන සහනදාරයට අමතරව තවත් රුපියල් 50ක සහනදාරයක් දීලා තියෙනවා. බෞද්ධ යාත්‍රාවලට එක් ගමන් වාරයකට ලක්ෂ 1කමාරක දීමනාක් ලබා දෙනවා. මේ මොන ආණ්ඩුවද දුන්නේ? පාටල බෑලා උද්ඝෝෂණ කරලා කඳුළු ගෑස් කාලා 1 රුපියලක් අදිනා ගන්න බැරි වුණා ඒ දවස්වල. හැබැයි අද දීවරයන්ගේ එක විරෝධතාවයක් එක උද්ඝෝෂණයක් නැතුව දීවරගේ ඉල්ලීම් සියල්ල ලබා දීලා අන්න දීවර ජනතාව අද ජාතික ජන බලවේගයේ මෙයිරට එකතුලා තියෙන්නේ. අන්න ඒ අභිමානයත් එක්ක අපේ ආදරණීය ගොවි ජනතාව වෙරුගල් මූතූර් කින්නියා සේරුවිල අල්ල ව්‍යාපාරය කන්තලේ ව්‍යාපාරය මොරොය ගෝමරන්කඩ පදවි ශ්‍රීපුර තඹලගමුව අපේ ආදරණීය ගොවි ජනතාව පෝර සහනදාරය වෙනුවෙන් පෝර සහනදාරය වැඩි කිරීම වෙනුවෙන් අක්බෝපුර ඉඳන් පදවි ශ්‍රීපුර වෙනකන් මොරොය ගෝමරන්කඩ ඉඳන් මූතූර් වෙරුගල් වෙනකන් උද්ඝෝෂණ පාගමන් කීයක් ගිහිල්ලාද? තම සතයක් වැඩි කරේ නැහැ. හැබැයි අපේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් යන්න කලින් රුපියල් 15000 තිබිච්ච පෝර සනදාරය 25000 දක්වා වැඩි කරා. ඒ විතරක් නෙමෙයි මේ ලෝක යුදමේ අර්බුදයේ හමුවේ පෝර මිල වැඩි වෙනකොට ඒ බරත් අඩු කරන්න රුපියල් 30000 දක්වා දැන් පෝර සනද අඩි කරලා තියෙනවා. අන්න ඒ අභිමානය තමයි මේ ත්‍රිකුණාමලේ පුරාවිට ගොවි ජනතාව අද මේ රැළියට එකතුලා තියෙන්නේ. අන්නේ ගොවි ජනතාවට අපේ ආචාර්ය පුද කරනවා.